Welcome to my YouTube channel. ඔයාලා හැම කෙනෙක්ම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා ඔක්කොමල හොඳින් ඇඳී කියලා මම හිතනවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕනම pregnant අම්මා කෙනෙක් බබෙක් මාස 10ක් තිස්සේ දරාගෙන ඉඳලා අපි යාළුව මේ ලෝකෙට බිහි කරන්න අපි normal delivery එකටද යන්න ඕන සීස delivery එකටද කියලා. මොකද මම ඔයාලත් එක්කලා මේ බෙදාගන්නේ මගේ එක්ස්පීරියන්ස් එක. ඒ නැතුව මම ડોක්ටර් කෙනෙක්ගෙන් අහලවත් වෙන කිසිම කෙනෙක්ගෙන් අහලා නෙමෙයි. පෞද්ගලිකව මගේ එක්ස්පීරියන්ස් එකද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මෙහෙමයි. මම ඉස්සෙල්ලාම ඔයාලත් එක්ක කතා කරන්නේ සීස ඩිලිවරි එකක් ගැන. මොකද මම බබාලා 3 දෙනාම සීස කරපු කෙනෙක්. ඒක නිසා තමයි මම ඒ එක්ස්පීරියන්ස් එක ඉස්සෙල්ලාම ඔයාලත් එක්ක කතා කරන්නේ. මෙහෙමයි මම සීස කරේ ඒ කියන්නේ වෝටර් බෑග් එක කැඩිලවත් කිසිම දෙයක් නිසා නෙමෙයි. මම ඇත්තටම මම සීස කරගත්ත ડોක්ටර්ට කියලා. සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් හොස්පිටල් වල සීස බබෙක්ව ඩිලිවර් කරනකොට ડોක්ටර් තමයි කියන්නේ ඔයා යන්න ඕන normal delivery එකට ඔයා යන්න ඕන සීස delivery එකට කියලා. ඒත් ගොඩක්ම ડોක්ටර් තමයි කියන්නේ අපිට. නැතු අපිට කියන්න බෑ ඔයා යන්න මම කැමති normal යන්න මම කැමති සීස යන්න කියලා අපිට කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් private hospital වල. private hospital වල නම් තීරණය කරන්න අම්මයි තාත්තයි තමයි තීරණය කරන්නේ මම යන්නේ normal එකකට මම යන්නේ සීස එකකට කියලා. එතකොට ඒ ડોක්ටර්ස්ලා එයාලා කැමති දේ එයාලට කරලා දෙනවා. නමුත් government වල එහෙම කරන්න බෑ. මම සීස කරේ මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ හොස්පිටල් එකේ නිසා මම එයාට කිව්වා ડોක්ටර්ත් එක්ක කතා කරන්න. කතා කරලා ඉවරලා මට මේක සීස කරලා දෙන්න කියලා. මොකද මම සීස කරේ මගේ පළවෙනි බබා තමයි මම ඉස්සෙල්ලාම සීස කරේ. එතකොට මම ගොඩක් බය වෙලා හිටියේ. මොකද මට කට්ටිය ඉතින් මම ඒ දවස් ඉතින් ඕගොල්ලෝ අපි පළවෙනි බබා නිසා හොයනවනේ. මම YouTube එකේ ඒ හැම එකම හොයලා ඉතින් අම්මලා ඉතින් ගොඩක්ම මේ රිදෙනවයි කියනවා වේදනාව වැඩි කියනවා ඒක උහුල ගන්න බෑ කියනවා. ඒක නිසා මම තීරණය කරා මට බය හිතුණා. ඉතින් ඒක නිසා මම තීරණය කරා මම සීස තමයි යන්නේ කියලා. ඊට පස්සේ මම සීස කරේ. මම සීස කරාට පස්සේ සීස කරලා දැන් මම තියටර් එකට අපි එක්කගෙන යනවනේ සීස කරන්න. ඊට පස්සේ මට බෙහෙත් එකක් විඳිනවා. බෙහෙත් එකක් විඳිට පස්සේ මට හිතුනේ දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මට දැනෙන්නේ නැහැ බබාව ගත්තට දැනෙන්නේ. මට වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා. නැහැ ඇත්තටම එහෙම නැහැ. ඒ අපිට බෙහෙත් එක ගහන්නේ අපිව හිරි වැටෙන්න. ඒ බෙහෙත් ටික හිරි වැටෙන්න විතරයි ගහන්නේ. ඒනට අපිට එයාලා කරන සේරම ටික අපිට දැනෙනවා. මහන එක දැනෙනවා, කපන එක මට නම් මම දන්නේ අනිත් කටියට කොහොමද කියලා. මට නම් දැනුණා. හොඳම ටික කියන්නේ අපි දැන් සීස කරලා අපිව තියටර් බෝඩ් එකට දැම්මට පස්සේ විනාඩි 45ක් පැයක් වගේ ඇතුළත මම හිතන විදියට ඒ වගේ ඇතුළත අපේ ඇඟේ තියෙන හිරි යනවා. හිරි ගියාට පස්සේ එතන නර්ස්ලා කියනවා දැන් අම්මා ඔයා ඇඳෙන් බහින්න. ඇඳෙන් බහැලා බබා අරගෙන ඔයා බබාට ෆීඩ් කරන්න. මේ බබාලගේ දේවල් දැන් කරගන්න කියලා. ඇත්තටම කිව්වොත් අපිට ඒක කරගන්න බෑ. අපිට තනියම කරගන්න බෑ. නමුත් අපි මේ දේවල් තනියම කරගන්න ඕනේ. මොකද ගවර්න්මන්ට් හොස්පිටල් වල අපි ගාව අම්මවත් තාත්තවත් කවුරුවත්ම තියාගන්නේ නැහැ. නමුත් ප්‍රයිවට් හොස්පිටල් වල අම්මට තාත්තට ඕන කෙනෙකුට ඉන්න පුළුවන් ළඟ. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කොහොමත් සීස කරලා විනාඩි 45න් පස්සේ දවස් 2කමාරක් බබාව අපි තියාන හොස්පිටල් එකේ ඇත්තටම කිව්වම නම් ඒ දවස් දෙකේම ඇඳටවත් නැග්ගේ නෑ. මොකද ඇඳෙන් බහින්න මට ගොඩක් අමාරුයි. මට ඇවිද ගන්න මම බබාව ගන්නවා. බබාව ෆීඩ් කරනවා. බබාව තියෙනවා. අපහු මේ ඇඳ ගාවම පුටුවක් තියෙනවා. පුටුවෙන් නිදාගන්න ඇත්තටම ඉතින් හම්බ වෙන්නේ නැහැ. ඉතින් බබා ආඬනවා. යාළුවට පැය දෙකකින් දෙකට ෆීඩ් කරනවා. පැය දෙකකින් දෙකට නෙවෙයි ඊට අතරම ෆීඩ් කරන්න වෙනවා. කොහොම හරි ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නේ බැරිම අවස්ථාවක් ආවොත් සීස කරන මැරෙන්න ඔයාලා සීස කරන්න එපයි කියලා. මොකද මම දැන් කතා කරන normal delivery ගැන. මොකද normal අම්මා කෙනෙක් ඒ වෙලාවට විතරයි ඒ වේදනාව තියෙන්නේ. මම දැන් වෝඩ් එකේ ඉන්නකොට normal අම්මා කෙනෙක් ඉතින් බබාව ඩිලිවර් කරලා මියාලා හොඳට ඇවිදිනවා බබාලගේ වැඩ කරනවා. ඒ කියන්නේ හැමදේම තනියම කරගන්නවා.
මටත් මම ඒත් හිතුවා අප්පෝ ඇයිද කියලා මම මෙහෙම කරගත්තේ මොන මෝඩකමද මම කරගත්තේ අප්‍රාද මටත් තිබ්බනේ මේ නෝමල් යන්න කියලා මට හිතුණා. හිතුනට වැඩක් නැහැ නේ. ඉතින් අපි බේර කරගෙන ඉවරයිනේ. මොකද කොහොමත් මම පළවෙනි බබා සීස කරලා පස්සේ මට හිතුණා මම දෙවෙනි බබත් නෝමල් යනවා කියලා. නමුත් මට නෝමල් යන්න බෑ. මම දෙවෙනි බබත් අන්තිමට සීස, තුන්වෙනි බබත් අන්තිමට සීස කරේ. ඒක නිසා මම ඔයාලට කියන්නේ නෝමල් ඩිලිවරි එකක් තමයි හොඳ. මොකද ඒක ඒ වෙලාවට විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් Tamanට ඕන විදිහට තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්න පුළුවන්. ඒ සීසම කෙනෙකුට අර මැහුන් ටික පරිස්සම් කරගන්න ඕන, මාස 9ක් යනකම් පරිස්සම් වෙන්න ඕන, මැහුන් තුවාලේ හොඳට හොදලා වේලලා තෙත මාත්තු කරලා තියා ගන්න ඕන. පැසෙව්වොත් එතන ප්‍රශ්න නැති වෙනවා. අපෝ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න වෙනවා. මැහුන් කැඩෙන්න බෑ. ඒ දේවල් ඉතින් තියෙනවා. ඇත්තටම කිව්වොත් ඉතින් මම ඔයාලට කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකයි හැමදේමත් එක්කලා ඔයාලා පුළුවන් උපරිමයෙන් බලන්න නෝමල් ඩිලිවරි එකට යන්න. ඒක තමයි හොඳම දේ. මෙහෙමයි දැන් ඔය ගොඩක් කට්ටිය කියනවනේ සීස කරාම අම්ම කෙනෙක්ට දරු දුක දැනෙන්නේ නැහැ. නෝමල් කරාම තමයි දරු දුක දැනෙන්නේ කියලා නෑ. ඒක ඉතින් කරපු කෙනෙක් දැන් කරපු කට්ටිය ඇත්ති කරපු කෙනෙක්ම බලන්න ඕනේ ඒකේ තියෙන ඒක මොකද්ද කියන එක. දකින්න කෙනෙක්ට කියන්න පුළුවන්. දැන් ඔහොම ඔයක කියන්නේ කොහොමත් ඔයාලට ගොඩාක් පරණ කෙනෙක්. ආච්චිලා සීයලනේ ආච්චිලා සීයලනේ කරන්නේ මොකද යාළුවා කාලේ සීස කියන දේවල් තිබ්බේ නැහැ. යාළුවා ඉතින් වෙලක් කට්ටියක බල ගෙදරත් හම්බෙලා තියෙනවා. හොස්පිටල් එකේ ඉතින් යාළුවා නෝමල්ම ගණපු නිසා වෙන්න තියාලා එහෙම කියන්නේ ඇත්තටම නැහැ. ඒ දුක ඒ වේදනාව අනේ මන් දන්නේ මන්නම් කියන්නේ කට්ටිය කිව්වට ගෑනු කෙනෙක්ට මෙච්චර වේදනාවක් විඳින්න පුළුවන් කියලා මමත් එක දැනගත්තේ. මමත් මගේ බබාලව ඩිලිවර් කරනකොට මේ තරම් වේදනාවක් කොහොමද අපි උහුලගන්නේ කියලා. ඒක නම් ඇත්තටම මට හීනයක් වෙලා තිබ්බේ. මට මම ඒකයි සීසකට ගියේ. මොකද මට හිතුණා මට මේ වගේ වේදනාවක් විඳින්න බෑ. දැන් වේදනාවක් විඳින්න බෑ කියලා. ඒක නිසා තමයි මම ගොඩක්ම මේ සීස වලට ගියේ. මම ඔයාලටත් කියන්නේ ඉතින් ඔන්න ඔහම තමයි ඉතින් සීස මම නෝමල් ගැනම ලොකුවට කියන්න දන්නේ නැහැ. නමුත් මම ඔයාලට කියන්නේ නෝමල් යන එක තමයි හොඳ කියලා. මම නෝමල් යන එක හොඳයි කියලා කියන්නේ මේ කියන්නේ සේෆ්ටි එකත් හොඳයි. අම්මට ඒ කියන්නේ බබා හම්බුනාට පස්සේ වැඩ කටයුතු ටික කරගන්නත් හොඳයි. ඒ හැමදේමත් එක්කලා මම ඔයාලටගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලගේ ડોක්ටර් කියනවා නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ අම්මා ඔයාලට යන්න පුළුවන් නෝමල් ඩිලිවරි එකට කියලා ඔයාලගේ හොඳම තීරණය වෙන්නේ ඔයාලා නෝමල් ඩිලිවරි එකට යනමයි කියලා. මම ඔයාලට මේ සීස ගැන කිව්වේ සීස ගැන මම ගොඩක් කතා කරේ මේ මොකද මට සීස වලදී හොතරම එක තුන් දෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා තමයි මම සීස ගැන ගොඩක් වැඩිපුර ඔයාලත් එක්ක කතා කරේ. මොකද මම තුන් දෙනෙක්ගේ තියෙනවානේ. මම දන්නවා ඇත්තටම කිව්වොත් අපි සීස එකකට ගියාට පස්සේ ඇත්තටම බබාලට ඊට පස්සේ කිරි ප්‍රශ්න එනවා. මටත් පළවෙනි බබාට ඇත්තටම කිරි දෙන්න හම්බුනේ මාස 6ක් විතර. මම මේ මාස 6 දුන්නෙත් ඇත්තටම හරිම අමාරුයි. හිතන මට කිරි ප්‍රශ්න ආවා. ඒ මං හිතන්නේ මං කියන්නේ ඔය සීස නිසා වෙන්නේ නැති. මොකද බබා අපි කලින් ගන්නවනේ. අපි හරි කාලේ වෙනකම් බබාලව වැඩේ තියන් ඉන්නේ නැහනේ. අපි සීස එකකට අපි ඊට කලින් අපි බබාව ගන්නවා. ඒක නිසා වෙන්න ඇති ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. කොහොමද මාස 6න් පස්සේ මගේ බබාලා තුන් දෙනාටම මට කිරි නෑ, ඒ කියන්නේ පිටි කිරි වලට යන්න සිද්ධ වුණා. මොකද මට කිරි ප්‍රශ්නේ ආපු නිසා. ඒක නිසා මම ඔයාලට කියන්නේ ඉතින් ඒ පොඩි දේවල් වෙනවා නේද. සීස ගත්තට පස්සේ හොස්පිටල් එකේදී බබාලා කහ පාටන මගේ එක බබෙක් නේ. මගේ බබාලා තුන් දෙනාම කහ පාට වුණා. කහ වෙනවා. ඊට පස්සේ කහ වුණාට පස්සේ ඉතින් ගවර්න්මන්ට් නම් ඇත්තටම වාතයි දවස් ගාණක් හොස්පිටල් එකේ ඉන්න බබා හොඳට ඉන්නවා නම් ඊට බබාට කහ වුණොත් ඊට උණ ගන්නවා. ඊට උණ අඩු වෙනකන් ඉන්න ඕන. ඊට බර අඩු වෙනවා. ඒ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාලට මං හිතනවා ඔයාලට මං කිව්ව දේ තේරෙන්නේ නැති කියලා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ ඔයාලට ඒ කියන්නේ ප්‍රශ්නයක් නැත්තම් හොඳම දේ නෝමල් ඩිලිවරි එකට යන්න එක කියලා. ඉතින් අදට මම හිතනවා මම කරපු මේ කතාවෙන් මගේ එක්ස්පීරියන්ස් වලින් ඔයාලට යමක් ගන්න දෙයක් තියෙවි කියලා.
ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මේ සම්බන්ධව දේවල් මගේ එක්ස්පීරියන්ස් එක සම්බන්ධව දේවල් ඔයාලගෙන් අහන්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට ඒක ඒවට කමෙන්ට් කරනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් මම ඔයාලට තවත් වීඩියෝ එකකින් ඔයාලට දෙයක් ගේනකම් මම ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ වීඩියෝ එකේ පොඩි වැරදි ඇති. මොකද මගේ මම මේ channel එක පටන් ගත්තේ අලුතෙන්. ඒක නිසා මට තවම අර හොඳටම කරන්න තරම් එක්ස්පීරියන්ස් එකක් නැහැ. නමුත් මම හිතනවා මට මගේ වැරදි හදාගෙන ඉස්සරහට ඔයාලත් එක්කලා ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. මගේ අතින් පොඩි වැරදි වුණා නම් ඒවට සමා වෙන්න. එහෙනම් මං ගිහින් එන්න. ඔයාලා හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.